මම තොරණගොඩ ධර්මරාජ විද්‍යාලයේ මේ අපේ පාසලට ඇත්තෙන්ම මේ ව්‍යාපෘති යටතේ ලොකු සම්පතක් අපිට ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි වැස්සත් වතුර නෑ අපිට, පැවුවත් වතුර නෑ. නැති වෙන ප්‍රධානම හේතුව තමයි එන පද්ධතිය ශක්තිමත් නොවීම අපිට. පිරිමි අය අපිට අඩුයි. ගර්භතුමා තමයි වැඩිපුරම යන්නේ ඉතින් වතුරපත් නල පද්ධතිය හදන්න. පැවුවාම උල්පත ඒ වතුර අඩු නිසා අර වතුර පීඩනය අඩු නිසා අපිට ළමයිට වතුර නැති. ළඟ තියෙන ගෙදරට තමයි ළමයි වතුර ටික අරන් යන්නේ බෝතල් ටික උස්සගෙන. එන්න වෙලාව යනවා. ගොඩක් වෙලාවට මේ වතුර පුරවගෙන එනකොට එමයින්ට ඉගෙන ගන්න තියෙන කාලෙම තමයි ඇත්තෙම ගොඩක් අඩු වෙන්නේ වගේ. මේ ව්‍යාපෘති යටතේ අපේ දරුවන්ට ලැබුණ මේ දරුවෝ අධික ලෙස ජලය ආසාවට පාවිච්චි කරන්න ගන්නවා. බෝදන්න ඕනේ නැති අවස්ථාවෙත් මූණු සෝදනවා, අතපය සෝදනවා. අපි පස්සේ කතා වුණා සර්ත් එක්ක සර් මේක ටික දවසක් යනකොට මේගොල්ලන්ගේ මේ ආසාවත් එක්ක අඩු වෙයි. එතකොට අපිට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකත් අපි කොහොම හරි පාලනය කරලා අර වෙනදා විදිහට මේ සම්පත දැකලා ළමයිටත් මේකේ වටිනාකම නිරන්තරයෙන් කියා දෙන්න තමයි අපේ එකම බලාපොරොත්තුව. ඇත්තම කියනවා නම් මට අවසාන වශයෙන් කියන්න තියෙන මහා පින්කමක් මේ කරලා තියෙන්නේ. සේවයට වැඩිය ලොකු පින්කමක් මේ සිද්ධ වෙනවා. ස්තුතියි.